අයිබෝන් හැමෝටම මම රුසිර අනුපම මොරටු විශ්වවිද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික ඇන්ඩ් ටෙලිකම්යුනිකේෂන් ඉංජිනේරින් ඩිපාර්ට්මන්ට් එකෙන් සංවිධානය කරන ස්පාර්ක් වැඩසටහන සමගාමීව යන විශේෂ වීඩියෝ මාලා සමග තමයි ඔයාලා එකතු වෙලා ඉන්නේ. අපි මේ වීඩියෝ මාලාවේ ප්‍රධානම තමයි ලෝකයේ ප්‍රසිද්ධ Raspberry Pi board එක ගැන ඔයාලට අද අපි අඳුරනවා දෙන්නේ. අද අපිත් එක්ක තියෙනවා අලුත්ම Raspberry Pi board. අපි බලමු ඒක අන්බොක්ස් කරලා. මුලින්ම මම කියන්න මොකද්ද මේ Raspberry Pi board? Raspberry Pi board එක ඇත්තටම ඔයාලා ගෙදර තියෙන කම්පියුටර් වගේ. හැබැයි ඇයි මේක විශේෂ? මේක robotics, IoT, edge computing වගේ දේවල්ට හුඟක් ප්‍රයෝජනවත්. මේක ඔයාලා ගෙදර තියෙන පරිගණකයක් වගේම powerful වගේම මේක පොඩි තැනක උනත් තියෙනවා. ඉතින් අපි අද බලමු මේ Raspberry Pi board එකේ ප්‍රධාන උපාංග මොනවද කියලා. අපිට පේනවා USB port 4. මේකෙන් USB port දෙකක් 3.0, USB port දෙකක් 2.0. USB port 2.0 එකට ඔයාලට keyboard එක mouse එකක් වගේ ගහගෙන පාවිච්චි කරනවා. USB port 0.0 එකට high speed data transfer ඕන කැමරා එකක් වගේ දෙයක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අපිට තියෙනවා RJ45 cable එක. මේකෙන් LAN network එකට උනත් connect කරන්න පුළුවන්. ඒ වගේම HDMI port දෙකක් තියෙනවා. මේක මම කලින් කිව්වා වගේ මේක කම්පියුටර්. මේක display port HDMI එකෙන් ඔයාලා display එකක් connect කරගන්න පුළුවන්. ඒ වගේම මේකට power දෙනවාදී ඔයාලා තියෙනවා USB-C port එක. and ප්‍රධාන දේ තමයි මේකට කම්පියුටර් එකක් හින්දා ඕන operating system. ඒ operating system එක දාන්න මේ SD card. ඒ ගැන අපි වෙන වෙලාවක කියලා දෙනවා. ඔයාලට අනිත් කම්පියුටර්ස් වලට වඩා විශේෂ දෙයක් තියෙනවා. මෙන්න මේ තියෙන pin stick. මේ pin stick එකෙන් ඔයාලට පුළුවන් normal ඔයාලා දාන්න LEDs ඊට sensors එකක් ගනුදෙනු කරන්න. ඒ කියන්නේ Arduino එකේ තියෙන mic control එකට වඩා මේක microprocessor එකක් එක්කම ඔයාලා sensors එක වැඩ ගන්නවා. ඒ වගේම සාමාන්‍ය ප්‍රකාරයෙන් මේකත් RAM එකක් processor එකක් තියෙනවා. මෙතන තියෙනවා ඔයාලා දැක ගන්න පුළුවන් processor එක. මෙතන තියෙනවා RAM එක. මේකේ 4GB, 8GB, 16GB විදිහට varieties. අද අපි Raspberry Pi එක unbox කරලා ඒකේ තියෙන ප්‍රධාන කොටස් අඳුනගත්තා. අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු මේකට operating system එකක් දාලා මේක ඇත්තටම පාවිච්චි කරන්නේ කොහොමද කියලා. අද අපේ වීඩියෝ එක ගැන මොන හරි ප්‍රශ්නයක් තියෙනවා පහලින් කමෙන්ට් කරන්න and like කරන්න, share කරන්නත් අමතක කරන්න එපා. මගේ නම රුසිරණපම. හම්බෙමු අලුත් වීඩියෝ එකකින්.